ආවා කොල්ලනේ. ඩ්‍රයිවර් සිමට ශ්‍රී ලංකා. එකේ අලුත්ම අප්ඩේට් ටික ආවා. ඉතින් ඔන්න අපිට ටුවර් එකක් ගිහින් බලමු. මාතරාව පොල්හේන බීච් සහ වෙහෙර මේ දෙකටම අපිට එකට යන්න බෑ. මේ දෙකටම අපිට යන්න පුළුවන් වෙන්නේ මැප් දෙකකින්. ඒ නිසා අපි ගල්ලමාතර දාගමු. ගල්ලමාතර නගින්න. ඉතින් වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් එකක් ෂෙයාර් පරද්ද ගන්න. ඔයාලගොල්ලෝ අම්මට එහෙම කරන්න එපා. ඔන්න කට්ටිය නගිනවා. හදි. නගින්න. ඔන්න අපි ස්ටාර්ට් කරන්න යන්නේ. සූපනකතින් දකුණු අතින් ඔන්න අපි අපේ ගොන පටන් ගත්තා. ඉතින් මගේ කොළ රජිනාවේ ආවා. කොළ රජින එක තමයි මෙදා පොටේ යන්නේ. ඔන්න හැරෙව්වා. කවදාද කියන්දිනා මේ අප්ඩේට් එකේ පරවල් චූටි. මම අන්නේ ඒකට නම් කැමතිම නෑ. පරවල් ගොඩක් පොඩි කලින් අප්ඩේට් වලට වඩා ඉතාමත් පොඩි ඈ. ඔහොම ගියොත් හැප්පෙන. මෙන්න මෙහෙම. යෝ. ඔන්න යනවා මම ගම්පාඩ බස්සක්. ඒ වගේ හම්පාඩ බස් වගේ දැන් මේ බලන්න අපේ බස් එක සුපර් එකක් නේද ෆ්‍රෙන්ඩ්ස්? ඇතුලේ ඉන්න අයට සුපිරියට අය මේ දේවල් තියෙන සෝෆාස් තියෙනවා, AC තියෙනවා, උඩ වතුර තියෙනවා, වොෂ්රූම් තියෙනවා, ෆ්‍රී වයිෆයි ෆෝන් චාර්ජර්ස් තියෙනවා, කරොකේ පාටි JBL තියෙනවා, පාටි ලයිට්ස් තියෙනවා. දැන් ඕනනම් අපිට නවත්තලා අවුට්ඩෝර් DJ පරක් දාලා යන්න පුළුවන්. ෆුල් VIP අත්දැකීමක් කොළ රජින තරු ගෙම් පමණයි. ගෙම් අමතන්න 0.71යි උණුත් වඩායි රෝස් 2 පොඩ්ඩක් හැප්පුණා. හයියෝ වැංකරයි අදවුණාත් දැන් බස් එක යන්න. හනේ මගේ නැස්සෙන බස් එක චිච්චි. කමන්න හැප්පුණා කියලා අපි සරල නෝමන හදාගන්න බැරි අපි. මේකට මේ ඩැමේජ් මොන්ට් එකක් දාලා කියනවා නම් කැතයි. ඒකට වඩා ලස්සනට ඩැමේජ් කරන්න බර ඉන්දුනීසිය එක වගේ එහෙම ඩැමේජ් කරලා ඒක හදාගන්න පුළුවන් කරන අන්න ඕනේ. මේ ළඟදීම අපි වෑන් එකක් ගන්නවා. ඉතින් වෑන් එකේ සවාරියක් යමු. වෑන් එකට ස්කින් එකක් දාන්න පුළුවන් ඇති. එහෙම නැත්නම් ඒකට සුපර් ස්කින් එකක් දාලා අපි ඕන්න අලුත් මැප් එකකට ආවා. අම්මා බස් එක යනවා මෙන්න මෙහෙකින් නෑ. මේ පොයින්ට් එකක් තියෙනවා. අපි එහෙන් යනවාද? එහෙන් ගියොත් නම් හැප්පුණොත් එහෙම ඒ නිසා මේක ඇතුලෙන් මෙයා කවුද ඉන්නේ ඇතුලේ? ලයිට් පාරක් ගහුවා අවුලක් නැහැනේ. ලයිට් දාගෙන තමයි යන්නේ. ඉතින් මම ගොඩක් ආසයි රැට. ඒ නිසා තමයි මම මේ රෑ දාලා තියන්නේ. කියන්න බැරි වුණා තව ටින්ක. තාම්පට බහින්න තනක් හම්බුන්නේ නැහැ. පුදුමයි. මේ මැප් එකේ අර තිබ්බ තැන් දෙක නැද්ද දන්නේ. එහෙම නම් යන එකත් අපරාධ වෙනවා.
අන්තට තියෙනවා ඈතට ලොකුවට ආසය. ලඩේ කියන්නේ මේක හැප්පෙන මොඩේ. දැන් ඉතින් වහන්න පොඩ්ඩක් අරලා. ඔහො අරලා යන්නේ කොහෙද? වෑන් කාර්යයක්. අයින් කොළරගෙන එන්නේ. අම්මේ බස් එක හොඳටම හැප්පිලා ෆ්‍රෙන්ඩ්ස්. එහෙම කියලා මගේ බස් එක ලස්සනයි කියලා නම් ඕන කියන්න එපා. ඔන්න අපි ආවා අපේ පළවෙනි ස්ථානයට. ඒ කියන්නේ මොකක්ද බීච් එක නම? කිව්වේ පොල්හේන වෙරළ තීරය. එහෙනම් ඔන්න අපි නාලමේ මොකෝ රෑ වුණාට අවුලක් නැහැ. හරි කට්ටිය එහෙනම් ගිහින් නාගන්නකෝ. දැන් ඩැමේජ් කරලා තිබ්බට ඒක පාර හරි ගිහිල්ලා ෆ්‍රෙන්ඩ්ස්. අනේ චෝයි. කැතේ. පිනානේ මගේ බස් එක ලස්සන. ඔයාලට කිව්වේ බොරුද කියලා බලන්න ඕම් බලන්න. බලන්න. දැක්කනේ. මේ පිටිපස්ස දොර තියෙනවා. බලන්න. දැක්කනේ. ඕන අපිට මෙන්න මේක කරලා DJ පරවත් ගාම යන්න පුළුවන්. අන්න ෆ්‍රෙන්ඩ්ස් අපේ කට්ටිය නාල ඉවරයි. අපි පොල්හේන වරල් තීරන් යන්. ඔන්න පොල්හේන වරල් තීරන් අපි යන්න හදන්නේ. හොන්නක් ගලම් පොඩක් වනමුත් හැප්පි හම්බෝ මොනන්න ගිහින් දොනේ හැප්පි නතස් අයිස් ක්‍රීම් තියෙනවා මම හරිම ආස අයිස් ක්‍රීම් කන්න අදත් එකක් කෑවා පළවෙනි පාරට කොළ රැජින ගන්න ලස්සන හෝන් තුනක් අපියන් රන්න පාලම නට්ටය ලොකු පොදු බස් නැවතුම් පොළ අයියා කොහෙද මේ මාතර මේ බස් නැවතුම් පොළ මෙතන ෆ්‍රෙන්ඩ්ස් නඩේ කියන්නේ අපිට යන්න ඕනේ වෙරහේනට අපි බස් නැවතුම් පොළට යන්න තෝ පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු වෙරහේනට යන්න පුළුවන් ද කියලා ඒත් මේක බෙදන්න තියනනේ ෆ්‍රෙන්ඩ්ස් කොහෙට යන්න මේක පොඩ්ඩක් මේ අපේ වටේ රවුඩිලා තියෙන්නේ අපි එහෙනම් මෙන්න මේ පාරේ යන් බලන්න වෙරහේනට යන්න පුළුවන් ද කියලා කොහෙන් ගත්තා එන්න තියෙන්නේ පරවිදුව විහාරයට යන්න බෑ ඕ මෙතනින් පාර නවත්තුලා ඒ කියන්නේ ඒගොල්ලෝ තව අප්ඩේට් කරනවා එහෙනම් අපි වෙරහේනට යමු මට ආයෙත් මුල්ලේ ඉඳන් පටන් ගන්න වුණා. මේ තමයි මාතර බස් ස්ටෑන්ඩ් එක. හරිද? ආයි බලමු මාතර බස් ස්ටෑන්ඩ් එකේ නම් කොහමද වෙරහේනට යන්නේ කියලා. ෆ්‍රෙන්ඩ්ස්
ෆ්‍රෙන්ඩ්ස් මෙහෙමද මෙහෙර හෙනට යන්නේ. මේ අපි ආපු පැත්ත ඔයාලා දන්නවනේ නේද? ඔයාලට මතක තිනේ. අපි යන් මෙහෙර හෙන මේ බස් එක යන්න ගොඩක් අමාරුයි. එයාත් ඉතින් මොකක්ද ඒකට කියන්නේ? අපේ මේ ඉන්න කට්ටිය කිව්වොත් ඒ දෙට අප්පා කැපවි වැඩ කරනවා. ඔය පාර වරද්ද ගත්තනේ. මෙහෙර හෙන. මෙහෙර හෙන කොහෙද ෆ්‍රෙන්ඩ්ස්? මේ කොළ පාලට තිබ්බා ඒක නැති වුණා. මෙන්න මේ හරිය කොළ පාටක් තියෙන එක නැති වුණේ කොහොමද? ආවෙ ගිහින් තියෙන වැරදි පාරකද? ඔන්න ඉතින් දැන් තමයි මට මේ තියන්නේ මෙහෙර හේන අපිට මිස් වෙලා. දැන් මෙතනින් හරව ගන්න කොහොමද ෆ්‍රෙන්ඩ්ස්? ලස්සන බස් එක වද්ද ගන්නකොට කොහොමද හරව ගන්නේ? පිටිපස්සට පොඩ්ඩක් වද්ද ගත්තට කමන්නේ. මෙන්න මෙහෙමනේ ෆ්‍රෙන්ඩ්ස් මෙහෙර හේනට යන්නේ.